කොහොමද ඉතින් වෙනද වගේ මම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ගෙන ආවේ අමුතුම vlog එකක්. අද vlog එකක් කියන්නේ අද යන්නේ වෙනම වැඩක්. මේක ආතල් වැඩක් වෙයි කියලා හිතනවා. හේතුව කාලෙන් කාලට ආතල් content එහෙම නැත්නම් ආතල් videos TikTok එකේ share වෙනවනේ. ඉතින් එහෙම ආතල් videos ටිකක් අරගෙන ඒ ආතල් videos වලට මම react කරන්න. ඒ කියන්නේ ඒ ආතල් videos වලට මට hina ගියොත් ඒ ආතල් videos මම බලද්දි මට hina ගියොත් ඒ hina ගිය එක වීඩියෝ එකකට එක punishment එක ගානේ මම දඩුවම් විඳින්න ලැස්ති වුණා. ඉතින් අද කරන්නේ වෙනම වීඩියෝ එකක් වෙනම challenge එකක්. ඉතින් අපි බලමු රටක් හිනස්සපු වීඩියෝ වලට පුළුවන් වේද මාවත් හිනස්සවන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකේදී සෙට් වෙමු. 2021 පොල්තෙල් කුමාරි අවසන් මහා තරගේ දිනන්නේ මාර්කම් සභාවෙන් පොඩි අවසරයක් දෙන්න මට. අද අපි තේරුවේ පොල්තෙල් කුමාරි ඒත් මාල්කාන්ති ගාගෙන හිටියේ ඔගොල්ලෝ හැමෝම දන්න ගන්ධ භූමිතැල්. සෝ අපි තීරණය කළා තියෙනවා හරියට පොල්තෙල් ගාගෙන හිටපු නිසා හන්තානේ රෝසපටික් ගෙනන්ගිට අපේ කුරුර ලබා දෙන්න. අල්ලගෙන මේක එදි බබු රූමේගේ අම්මට කට්ටක් ගාලා ඒ පාර ගැලවෙන්නේ නැහැ මේක. පොල්තෙල් ගෑමේ උඹ කියන්නේ මම මෙච්චර කාලෙ ලංකාවේ විතර පොල්තෙල් ගඳ දන්නේ නැහැ කියලාද? මෙවරක් කෙල්ලේ නැදින්න බා පොඩ්ඩක් ඉදපන්. පොල්තෙල් ගාගෙන කිව්වේ අයිත භූමිතේ කාරේ. අතන පොල්තෙල් ගාගෙන පේන නතු කියන බබා ලෝකෙ මේ මම පොල්තෙල් ගාලාවේ මම පොල්තෙල් ගාවේ නැත්තම් මන් දිනන්නේ නැහැ මේ තාගේ. එයා භූමිතේ ගාපින් තමයි අපහැරදුනේ. මම පොල්තෙල් ගාවේ ආවේ. මල් දාන්තගේ ඔළුවේ තිබුණ පොල්තෙල් වල මොන හරි විස වර්ගයක් තිබිලා තියෙනවා. මම ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා. බාර ගන්නවද? නිකන් දෙනව නේද බලපත්‍රය හරි බාර ගන්නවා. හොඳ පිළිතුරක්. ඉතින් පළමුවන ප්‍රශ්නය මෙන්න ඔබට. ඔයාගේ ජීවිතේ කරන්න කැමතිම දේ මොකද්ද? hina වෙන එක. ඔව් මම හිතනවා ඒකට උත්තරේ හම්බුණා කියලා. බොහොම හොඳයි. දෙවෙනි ප්‍රශ්නය. ඔයාට හොඳටම කරන්න පුළුවන් දේ මොකද්ද? hina වෙන එක. ඔව් මං හිතුවා ඒකටත් උත්තරේ හම්බුණා කියලා. තුන්වෙනි ප්‍රශ්නය. ඔයාට දුක හිතෙන දෙයක් වුණාම ඔයා මොකද කරන්නේ? මම්මගේ hina යන වීඩියෝ එකක් දිහා බලලා hina වෙනවා. ඊට පස්සේ මම දකින්න ඉතාමත්ම හොඳයි. මිනිස්සු වගේ කැමතිම දේ මොකද්ද? මගේ hinaව. හරි. නයිස්. ඔයාට දවසක මේ ලෝකෙන් චුත වෙලා යන්න උනොත් ඒ මොකක් හින්දාද? මගේ hinaවෙන් හින්දා. අන්තිමට කලින් ප්‍රශ්නේ. මේ මිනිස් ජීවිතය කියලා කියන්නේ මොකද්ද? hina යන විහිළුවක්. පොඩ්ඩක් ඉන්න. මිනිස් ජීවිතය කියන්නේ මොකද්ද? යකෝ මම මැරෙයි. ඇත්ත. අවසාන ප්‍රශ්නේ. යාපනයේ වේලිච්ච තල්ලත්තකට බොරුළු ගහන්නක් මෙන් සිනාවක් හිමි ඔබට මේක බලන්නේ උන්ට මොනවද කියන්න තින්නේ? හැමදාම hina වෙනවා. විකලවයි. හැම වෙලේම. ජය වේවා. සෙවනකල ප්‍රොමෝෂන්ස්. රයිට්. ඔයා වගේ ජීවිතේ අනේ තෝයි ගාලා මට hina ගියා. Usa essa palavra.
යනවා. බෝරෙන්. බෑ ඒක මට කුණරපෙන් බේනා කුණරපෙන් මම්මට බණින්න දෙන්නේ නැහැ. බණින්න ඕන ටික ගහනවා ගහනවා කරගන්න ඇතුළේ. නෑ ගහනවා එන්න කියන්න. දැන් ගන්න ගහනවා. මේ හිරු බැස යන වෙලාවට නිකට යත තියන් වර කල්පනාවක ඉන්නා විතදි තනියම හුන කලාවක එන්නද ගෙදර කවුරුත් නැති වෙලාවට Hello. ඕක දැන් ඉතුරු වෙන එක. ඒක තමයි. නෑ මං ඕක දාපුවා තියනවා නේද? ඉතින් ඒ ටිකට මොකද වෙන්නේ? ඒ ටික උන් ගන්නවා ඩයලොග් ඈ? ඩයලොග් කාරය ගන්නවා ඒක. ඩයලොග් පාන යන්නේ නෑ. දැන් ඩයලොග් එකට යන්න විදියක් නෑ. කුරුණා එකල යන්න ඕනේ මේ මේම එකක් ගන්න. යන්න විදියක් නෑ. දැන් යන්න විදියක් නෑ ඒකට. යම් දැන් එතකොට මේ මූ මට යන්න ඕනි. අර හතේ තුනේ මේ මට ගෙනත් දියම සිග්නේ මට ඔකට යන්න බෑ. ඩයලොග් කාරය ඔක්කොම දන්නවා දැන් ඔයාව. මේකනේ ඉන්න. මූණ වෙනස් කරගෙන නෑ මේකත් දාගෙන යනවා. මාස්ක් එක. මාස්ක් එකක් දාන්න යනවා. කඩ කැඩි කලේ තිය උකුලේ අපහගෙන ලොක තන දෙකක් ගෙරි සමකින් වසහගෙන තමත් පික්කලක් තෙවගේ පැළඳගෙන පොඩි කෙල්ල කොයි යනවද උතැසන මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න. තනියම වුණත් මූණ දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. එතන රීති ප්‍රශ්නයක් නෑ නේද මන්ත්‍රී සභාපති විපක්ෂ නායකතුමා. සභානායකතුමා ටිකක් ඉන්නේ. ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොඇසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා ඒකේ වචනයක් අඩුයි ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක මෛත්‍රී පාල දිරිසේන වයස කීයද? දැන් 69යි ඔයා කොහේ ඉඳලාද? පොළොන්නරුවේ ඉඳන් කියන්නකෝ විස්තර ටිකක්. මම මේ ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කෙනෙක්. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. ගඳ ගහන්න බොන කෙනෙක්. අපටිය හා. ඒකනේ තා විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි ඔයාලට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම ඔයාලට සුබ පතනවා. සහ ජයවා. ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ වොයිස් එක මම දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. කාටද? මට එහෙමද? මට එහෙම නිින්ද යන්නේ නැති ගතියක් අර එහෙම මුත් තිබුණේ නැහැ නේ. හොඳට නිින්ද යනවා හැමදාම මේ ඇඳට වෙටිච්ච ගමන් නිින්ද යනවා. කොහොමද කියන්නේ? ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. තව අපි ගොඩක් හොඳ කරගමු. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. මොන වගේ ගිට්ටුද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල? අමරබන්දු රූපසිංහ. ඔයාට පුළුවන් ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ
අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ ස්තුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම ගැන. බංගරීවල පොරොන්දු තුහුලසා පොරොන්දු රන්නිනිමා පොරොන්දු ඉටු කෙරෙ ඉතින්තා ඔයා මොනවාද අපිට ඉදිරිපත් කරන්නේ ඒ වගේ මොකක්ද දක්ෂතාවය? සාමාන්‍ය දැනීම. හොඳයි. අපි ඔබට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ඔබ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න ඕන. හැබැයි ඔබට පුළුවන් මුලින්ම ප්‍රශ්නයක් තෝරගන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ. ඕනනම් පළවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් දෙවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. මොකද දෙකටම උත්තර දෙන්න. අපි පුංචි උදව්වක් කරමු. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. දෙවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණත්වයෙන් අඩුයි. ලේසි. දෙවෙනි ප්‍රශ්නේ. එය සිදුවේ කවදාද? ඒ සිදුවේ කවදාද? මොකද්ද? නැවත මම කියන ප්‍රශ්නය එය සිදු වූයේ කවදාද? මොකද්ද? ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ නේ? ඔව්. ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එකනේ තෝරගන්න. දකින් ඉන්න හැටි ආතල් අධ්‍යාපනය හොඳයිලු. කොහෙද හොඳ කියන ඇලාපත්තු ජාතික පාසලේ හොඳට කරලා කියනවලු. කොහෙද මම ගියා ටොයිලට් එකට ටොයිලට් එකේ භාගයක් තියනවාද? ඒක ජාතික පාසලේ අර ඩයස්ගේ නංගිද? බුදු අම්බෝ ලස්සන. මේකද මේ 13 මුවාපදික අලියා පොළ මේ අත අනේ පෝ සංසක කරා පොල් පුදුම රසක් තියෙන්නේ. ගොඩක් පින් මහත්තයෝ මේ වගේ දේවල් කරන මිනිස්සු ගොඩක් අඩුයි මේ සමාජේ. ඇත්තටම ලොකු උතුම් ක්‍රියාවක් මහත්තයා මේ කරන්නේ. ඒව කවුන්නේ එහෙම කියන්නේ. නෑ මහත්තයෝ. ආබාධිතයන්ට හා රණවිරුවන්ට ඉතින් නොමිලේනේ මේක කරන්නේ. ඒවදායි ඒ වගේ දේවල් වෙන්න බෑ. ඈ? තවුසි කොහොමද ඒක දන්නේ? ඇයි ඉතින් මේ බෝඩ් එකක් ගහලා තින්නේ මෙතන? ඒක මිසක් මම මෙලෝ කොහොමද තෙවුනේ කියලා. ඈ? එකෙන් තවුසි මේක පේනවද? මේ තියෙන්නේ හොඳට පේන්නේ. හොඳට ගැටද දමනේ. මට හෙලෝ ඔන්න ඉතින් දැන් තියෙන්නේ ඔයගොල්ලෝ පුනපුනා බලා සිටිය අවස්ථාවක් මොකක්ද ඉතින් මේ පනිශ්මන්ට් එක සොරි මේ වීඩියෝ එක ගියේ චැලෙන්ජ් එකක්. එතකොට මේ චැලෙන්ජ් එකේ විදිහට මම මුලින්ම කිව්වා මේක කරන්නේ කාලයකට කලින් අපිව හිනස්සපු TikTok වයිරල් ගිය TikTok වීඩියෝ කිහිපයක් බැලුවා අපි.
ඊට පස්සේ වීඩියෝ එකේ ආතල්වලට හිනා ගියොත් තත් පෙන්නලා හිනා ගියොත් ඒ යනකට මිනිස් කරලා කන්ට වෙනවා කියලා තමයි කිව්වේ. හරිද? දැන් ඔයාලා දැක්ක අර ජෝඩුවේ වීඩියෝ එකට වගේ මට ආච්චි නටන එක මට පොඩ්ඩක් හිනා ගියා. හරිද? ඒ කියන්නේ ආච්චි එකට මගේ මෝටර කමට මට හිනා ගියේ කියන්නේ මම ඒක නිකන් බලද්දි මට මේ vlog එකක් කියලා අමතක වුණා. ඒකයි හිනා ගියේ නැත්තම් මේ හිනා වෙන්නේ නැහැ එහෙම. කොහොම හරි මිස් කාල් දැච්චම චූටි මිස් කාල් දැක් ගත්තා. හරිද? මේ සලා කන්න හොඳ නැහැ මේ ගෑස්ටික් වල දුණු. කාලා බලමු. මේක රස කෑමක් ඔයාලා මේ සැරේ සැරේ කිව්වට. කන්න බෑ ඔයි. Iya.